ආයුබෝවන් පිහිටවතුනි ඔබට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් අපි පිළිගන්නවා අපේ සුයාම channel එකට මේ වෙලාවේ. ඔයාලත් එක්ක කතා බහක නියැලෙන්න කල්පනා කරා. මොකද්ද මේ වෙලාවේ දැන් මේ හවස් වෙලා කතා කරන්න තියෙන්නේ? කතා කරන්න තියෙනවා කාරණාවක්. විමල් වීරවංශ අටවපු අට්ටාලෙත් කඩාගෙන රතිඤ්ඤ පත්තු කරගෙන හූ කියාගෙන ජයපැන් වීගෙන සමරුම් සහිතව වීරයා වගේ වාහනයකට නැගලා යන්න ගියා. මොකක්ද ඒ කතාව නේද? විමල් වීරවංශ පහුගිය දවස්වල ඔබ අප දන්නවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්සරහ අට්ටාලයක් ගහගත්තට ඇවිල්ලා අර ජාතිය රකින්න සුරකින්න මොකද්ද වැඩිහිටියෝද දෙමාපියෝද කියලා සන්දානෙකුත් ගහගෙන හාදෝ ටිකකුත් එක් කරගෙන බවලතියෝ දෙන්න තුන් දෙනෙකුත් එක් කරගෙන ජාතියේ පංචායුධය කියලා එළියට ඇවිල්ලා ගහගත්තා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව අට්ටාලයක් ගහගත්තා. හැබැයි ඒකේ ප්‍රධාන මුඛ්‍ය අරමුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කතා කරන්න නෙමෙයි ප්‍රිය හිතවතුනි. ඒකේ ප්‍රධාන අරමුණ උනේ විමල් වීරවංශ ඇවිල්ලා උතන වාඩි උනේ උපවාසයක් කියලා වාඩුනේ මොකකටද? උපවාසයක් කියලා වාඩි වෙලා කිව්වේ හරිනි ගෙදර ඵලයන් හරිනි ගෙදර යවන්න තමයි අපි ආවේ. බටකොලාච්චි ගෙදර යවන්න තමයි ආවේ. හරිනි හොන්තුව යවන්න තමයි අපි ආවේ කියලා තාම පහත් ආකාරයේ හැසිරීමක් සහිතව පහත් වචන ඔහුට ආවේනික පහත් ගති තියෙන පහත් හැමදේම පහත් ගති තියෙන විමල් වීරවංශගේ කටින් පිට උනේ ඒ වගේ පහත් වචන ටිකක් තමයි. එතකොට යාම සෙට් එකම ආවේ කුමක් සඳහාද? සෙට් එකම ආවේ අවිලා වාඩි උනේ වෙන කෙහෙම් මලකට නෙමෙයි හරිනි අමරසූරිය අධ්‍යාපන තනතුරෙන් එළවීම සඳහා. හරිනි අමරසූරිය අගමැති තනතුරෙන් එළවීම සඳහා. ඒ සඳහා තමයි ඇවිල්ලා වාඩි උනේ. දැන් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ ලේසි නෑනේ. විමල් වීරවංශ ඇවිල්ලා වාඩි වෙලා හිටියා. ටික පෑ දෙක තුනක් ඉන්නවා. ඊට පස්සේ ගෙදර යනවා. පොඩි නැප් එකක් දානවා, ෂොට් එකක් දානවා, බත් ටිකක් කනවා, ආයි කිට් එක මාරු කරනවා, ආයි එනවා වාඩි වෙලා ඉන්නවා, ටිකකින් යනවා. එහෙම තමයි වැඩ කටයුතු කරේ. කාලයකට පස්සේ විමල් වීරවංශට අවස්ථාවක් හම්බුණා නේද? කට් එක ගහලා නේද? කොණ්ඩේ පීරලා, ඇඳුම් දෙක තුනක් මහලා, අලුතෙන් ඇඳුම් අරන් ලස්සනට ඇඳලා, ඩෙක් ෂූස් දාලා එන්න අවස්ථාවක් හම්බුණා නේද? ඒ දැන් මේ සිද්ධිය නිසාම වෙන ඇඳුමකට රජ වෙන එකකට ඇඳලා නුවරක් ගියා නේද? දැක්කනේ එන අඩගටික දැක්කනේ. කොමාරි මේ සියල්ල කරේ සියල්ල නටාගෙන එළියට ආවා. ඇවිල්ලා මෙතන වාඩි වුණේ අවසාන වශයෙන් හරිනි ගෙදර යවන්න. දැන් හරිනි ගෙදර යවන්න වාඩි වෙච්ච එක අන්න අද දැන් මේ හවස් වෙනකොට අට්ටාලේ ගලවගෙන ගියා. ආවේ හරිනි එලවන්න. අධ්‍යාපන තනතුරෙන් සහ අගමැති තනතුරෙන් හරිනි ඵලයන් කියලා තමයි ආවේ. හරිනි යවනතුරු අපි නැගිටින්නේ නැහැ කියලා තමයි කිව්වේ. හරිද? වැඩේ පටන් අරන් ටිකක් දුර යනකොට විමල් වීරවංශ කල්පනා කරා යකෝ මේක කෙලවිල යන වැඩක් නේද? හරිනි අයින් වුණ නැතොත් මට මොකද වෙන්නේ? මේක ගලවන්නත් බෑ මල හත්තිලව්වක් වෙන්නේ කියන දෙගිඩියාව තුල විමල් වීරවංශ හිටියා. විමල් වීරවංශ ඔහොම ඉන්න අතරේ තමයි පිහිටුනේ ආණ්ඩුව මේ තියෙන වටපිටාව දිහා බලලා යම් නිශ්චිත තැනකට ඇවිල්ලා තීරණයක් අරගෙන තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ 6 වසර ශ්‍රේණියේ කොටස 2027 වසරට දාන්න. 6 වසර ශ්‍රේණිය සම්බන්ධයෙන් වූ කොටස පමණයි. එතකොට අනිකුත් පළවෙනි වසර ඒ ප්‍රතිසංස්කරණ මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට එහෙමම කරනවා. එතකොට අර ප්‍රශ්නගත මොඩියුලය සහිත කොටස ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසි මොඩියුලය ඒ සම්බන්ධ කොටස පිළිබඳව ජනාධිපතිවරයාත් පුද්ගල කණ්ඩායම් එක සාකච්ඡා කරලා සියල්ල තීරණය කරලා තිබෙනවා. අවසානයේ මේ 2027ට ඒ කොටස යන්නේ. එතකොට අධ්‍යාපනය සම්බන්ධයෙන් එක කොටසක ප්‍රතිසංස්කරණ 2027ට දැම්ම. එච්චරයි උනේ. රයිට්? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්. එතකොට මේක අවස්ථාවක් කරගත්ත විමලයා බැලුවා හිටියොත් හරියන්නේ නැහැ. හරිනි නොගියොත් මොකද කරන්නේ?
වාඩි උනේ හරිනි යවන්න නම් බං හරිනි යනකන් ඉන්න එපයි නේද? හැබැයි මුන්දා හරිනි යනකන් හිටියොත් මුන්දාගේ නේද? පහ වෙන්න තියෙන ඔක්කොම පහ වෙනවා තමයි. ලෙමන් පබ් දෙන්න හොරෙන් එකෙක් මේ පාර නැති වෙනවා. ඒ කැමරා අල්ලගෙන ඉන්න නෙමෙයි නේද? තමිලි පොවන්න මහින්ද රාජපක්ෂ එන්න එකක් නෑ ඔතෙන්ට. ඒක නිසා ඔතෙන්ට එන්නේ වෙන කඩප්පුලි පොරවල් තමයි. මම දැක්ක අද හවස අර මේ මිහින්තලේ අර වනචාර්යා කියලා කියපු පුද්ගලයා තොප්පිය දැන් දාගෙන තියෙන්නේ නේද? ඒක වෙනම කතා කරන්න ඕන එකක්. මේ විමල් විරෝධ සම්බෙන්න හවස ඇවිල්ලා තිබුණා. අන්න ඒ වගේ සෙට් තමයි එන්නේ. නේ? ඇවිල්ලා කිව්වා මගේ නම නිලමේ. ගෙදරට කිව්වේ නිලමෙලු. ගේ ආච්චිගේ නිලමේ. නිලමෙලා. ගෙදරට කිව්වේ නිලමෙලා. යකෝ නිලමේ කිව්වේ ගිහි කාලේනේ. දැන් පැවිදි වුණාට පස්සේ නිලමේ කෙනෙක් නෑනේ. අන්න ඒක තමයි වෙනස. සිවුරක් දාගත්ත කියලා ඔළුවේ නෑ. පැවිදි වුණා කියලා ඔළුවේ නෑ. ඒ නිසා අර සම්පූර්ණ ගිහියෝ කරන වැඩ ටික තමයි කරන්නේ. හරිද? මුට රෙද්දකුයි බැනියමුකුයි ඇඳලා ගහලෙලවන්න ඕන. ඇත්ත වශයෙන්ම. ඒක තමයි කතාව නේද? සිවුරක් දාගත්තට එහෙම වෙන්නේ නෑනේ. සිවුරක් දාගත්ත ඵලයෙන් අම කුපාඩි වැඩ කරන්න බෑනේ. වණචර වැඩ කරන්න බෑනේ. සල්ලාල වැඩ කරන්න බෑනේ. ගෑනු දූෂණය කළා දරුවෝ හදලා ගිහියෝ වගේ ජීවත් වෙන්න බෑනේ හත්තිලා. එහෙනම් අපි කොහොමද ඒ වගේ පූජනීය තැනක මේ වගේ මේ සල්ලාලෙක් තියන්නේ කියන ප්‍රශ්න තියෙනවා. ඒක තමයි සමාජ කතිකාවිය යුත්තේ. නැතුව මේ ලාල්කාන්තට එරෙහිව අවි අමෝරන එක නේ ලාල්කාන්ත කිව්වේ ඇත්ත. අන්න ඒ වගේ පොරවල් එනවා විමල් වීරවංශ හම්බෙන්න මේ වෙලාවේනේ. එහෙම ඩයල් තමයි එන්නේ. ඊයේ රෑ අර තව නාටකංකාරයෙක් ඇවිල්ලා නේද විමල් වීරවංශ ගෙදර ගිහිල්ලා කාලා බීලා ආතල් දාලා ආපු වෙලාවේ ඊළඟට රෑ එළි වෙනකන් සින්දු කියලා එතන නිකන් බජව්වක් දැම්මා. කොමාරි කෙසේ හෝ වේවා අඩමානෙට ගිහිපු වැඩේ පැත්තක පත්තු වෙච්ච කතන්දරයකින් මේගොල්ලෝ මේ වැඩේ ගොඩ දාන්න තීරණය කරා. right ආණ්ඩුව අධ්‍යාපන පරිසංස්කරණ හකුලා ගත්තා. රටේ අනාගත නායකයාට ජය වේවා කියලා කෑ ගහලා විමල් වීරවංශ අට්ටාලා කුලගෙන ගියාර රත් මේ මාර කුලියට අහින හත බුරුත්ත කෑ ගැහුවට පස්සේ විමල් වීරවංශ අනේ විමලේ බොලාගේ නාඩගම් බලා එදත් රට කාපු එක තමයි කරන්නේ. බලා JVP එකේ හිටිය නම් බං ඉවරයිනේ නේ. අන්න කුමාරත් එක්ක ගේම් ඉල්ලන්න ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂගේ ගුලිය කන්න නැතුව මහින්ද රාජපක්ෂගේ කකුල් ලෙව කාලා මහින්දගේ පස්සල ලෙව කන්න යන්නේ නැතුව JVP එකේ හිටිය නම් බං උඹත් අද මිනිහෙක් කැටියට උතර ඉන්නවා. හරිද? ඒ උන්ටයි රිසියා කර මේ පාලන බලය ගත්තට පස්සේ මේ වෛරය වපුර ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි බොලාට ඒ කැපවීම කරන්න හයිය නැහැ. නේද? කැපවීම කරන්න හයිය නැහැ. කොහොමවත් යන්නේ නාඩගමක් කරේ ගහගත්තා. ඊට පස්සේ නාඩගම කියන විදිහට නටන්න සිද්ධ වුණා. අන්තිම නැටිල්ල නතර වෙලා පොඩි කාලයක් සැප වින්දා තමයි. හැබැයි වැඩක් නෑ විමලේ ගූ කෑවා කියලා ඔක්කොම අසූචි කෑවා කියලා ඔක්කොම දන්නවනේ. හරිද? ඒක වෙනම දෙයක්. ඒක පැත්තකින් තියමුකෝ. දැන් විමලේ මේ අවස්ථාව පාවිච්චි කරලා ආන නැකිටලා යන්න ගියා. හරිද? කොහේවත් පත්වෙච්ච රතිඤ්ඤ හඬකට ඒකේ අවස්ථාව අරගෙන යන්න ගියා රතිඤ්ඤට ඒකත් පත්තු කරගෙනම. හරි? හොඳයි කමක් නැහැ. මෙන්න මේක කියන්න ඕන අපි ආණ්ඩුවටත් මේක කියන්න ඕනේ. මොකද මේ යන එන මන් නැතුව හිටපු හිඟන්නන්ට දේශපාලනික වශයෙන් නන්නත්තර වෙලා අගුපිල්වල වැටිලා හිටපු විමල් වීරවංශලා වගේ මේ යාචක දේශපාලන මේ නපුංසක දේශපාලන චරිතවලට තව දුරටත් විමල් වීරවංශලාට මේ රටේ මිනිසුන්ගේ සේකක් නෑ. ඒක කියන්න එපා. මෙන්න මේ වහන්තරාවල් වලට අතන මේ වහන්තරාවල් මේ වහන්තරාවල් වෛරයෙන් මුසපත් වෙච්ච වහන්තරාවල් වලට ආයි මේකේ මතුවෙන්න ඉඩ ලබා දුන්නේ කවුද? ඉඩ ලබා දුන්නේ මේ ආණ්ඩුව තමයි. මේ රෙද්දක එහෙම මලක් ගෙනල්ලා ඒක ඇස්සේ තිබිච්ච කෑල්ලක් එළියට දාගන්න ඉඩ දීලා මේ රටේ මේ වැළල්ලලා හිටපු නිදාගෙන හිටපු පස්සට හිටපු පොළවේ පස් කකා හිටපු යවුන්ට අවස්ථාවක් අරගෙන දුන්නා මේක ඇවිල්ලා නටන්න නාඩගම් නටන්න තනි කරමු. ඒ සම්බන්ධ වගකීමක් ආණ්ඩුව ගන්න ඕන මේ වෙලාවේ. ඒකයි අපි මේ වෙලාවේ ඒක වෙනම කතා කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම සම්බන්ධයෙන්ම වෙනම සාකච්ඡා කරනවා අපි වායාම channel එකේ. ඒක ඔබ අහන්න.
මේ වෙලාවේ මේ අමතන්න ඕනුනේ මේ තුම්මුල්ලේ විමලේ අක්කට තමයි මේ වෙලාවේ අපිට මේ අමතන්න උනේ. විමලේ නංගි නේද? විමලේ නංගිද අක්කද මන් දන්නේ 65 නේද? මේ 65 නම් ඉතින් නංගි වෙන්න බෑ නේ අක්කා වෙනෝනේ. එතකොට කොහොම හරි අපි මම කියන්න ගියේ මේ වගේ අවස්ථාවල් තවදුරටත් උදා කරලා දුන්නොත් මිනිස්සු වලලලා දාපු චරිතනේ මේ දුරින් දුරු කරපු චරිතනේ මේ එලවල දාපු චරිතනේ කවදාකවත් නැගිටින්න බැරි වෙන විදියට මේ ගෝණියක දාලා පොළවේ ගහලා පැත්තකට කරපු චරිතවලට පණ දෙන්නේ දැන් කවුද? පණ දෙන්නේ කවුද? පණ දෙන්නේ ආණ්ඩුවම තමයි. පණ දෙන්නේ ආණ්ඩුවේම අය කරන වැඩවලින්. එතකොට මිනිස්සුන්ට මිනිස්සුගේ යකා අවිස්සනවා කියන එක හොඳට කල්පනා කරලා හොඳට හිතේ තියාගන්න ඕනේ ඒක. හරිද? දැන් මේ කෙලවි එකක් දෙකක් තුනක් හතරක් නෙමෙයි. කෙලවිලි රාශියක් තියෙන බව පේනවා. නිසා මේ වැඩ කරන්න සිහිබුද්ධියෙන් වැඩ කරන්නේ කියලා අපි ලෝ නැත්තම් මේ කාලකණි පිංගුත්තර පරයන්ට නැකිටින්න දීලා කොහෙවත් නැති චරිත මතු කරලා ආණ්ඩුව විසින් ආණ්ඩුවටම එරෙහි විරෝධී කඳවුරක් බලෙන් නිර්මාණය කරගෙන ලැබිච්ච තැන කෙලව ගන්න එපා කියලා සුද්ධ සිංහලෙන්ම ඔන්න කියලා දුන්නා. හරිද? එහෙම කියන්න බෑ නැත්තම් මේක ඔලුවට ගන්න නෑනේ. මේක හිතන්නේ මේ රයිට් මේක එහාට දැම්මට පස්සේ වැඩේ හරි කියලානේ. වැඩේ හරි නෑ. දැන් මේ අර නරියන්ට සූට් ටික මහලා දීලා ඉවරයි යා. දැන් ඔයාලා ආණ්ඩුව නරියන්ට එළි හිටපු නරියන්ට පිට්ටනිය හදලා දීලා ඉවරයි. නරියන්ට රංගනය කරන්න අවශ්‍ය කරන හැමදේම හදලා දීලා ඉවරයි. හරිද? ඒක අමතක කරන්න එපා. උන්ට නැකිටින්න බැරි වෙන්න නම් උන්ට තව අවස්ථාවක් කෙනෙක්ගෙන් වළක්වන්න ඕනේ නම් ආණ්ඩුව නිවැරදි දේ හැම වෙලාවෙම කරන්න ඕන. ඊටම පරිස්සමෙන් සැලකිල්ලෙන් මේ දේ කරන්න ඕන. හරිද? ඒ පණිවිඩයයි අපි මේ දෙන්නේ. මොකද අපේ තියෙන හිත ඇතුලේ තියෙන විශාල කැක්කුමක් තියෙනවා. ඒ කැක්කුම තියෙන්නේ මේ රෙද්දවල් කඩා වඩා ගන්න නෙවෙයි. අපිට පෞද්ගලික අරමුණක් නැහැ. මේ ඉමල් වීරවංශලා මේ රංගනය කරන්නේ ඇවිල්ලා එළියේ මේ රමණය කරන්නේ මේ තියෙන වෙන මගුලකට නෙවෙයි. උන්ගේ අර වැටිච්ච ප්‍රතිරූපය හදාගන්න. අපිට හදන්න ප්‍රතිරූපයක් නැහැ. අපිට වැඩකුත් නැහැ. ප්‍රතිරූප හදාගෙන අපි මොනවා කරන්නද? හැබැයි අපිට වේදනාවක් තියෙනවා. අපි මේ නැති වෙච්ච රට විනාශ කරපු රට හදන්න බොහොම අමාරුවෙන් ගෙනාපු ආණ්ඩුව මේ ආණ්ඩුව අනාගන්නකොට අපිට ලොකු වේදනාවක් තියෙනවා. ඒ නිසා තව දුර ගමනක් යන්න තිබෙනවා. මේ අනාගත ටික හොඳටම ඇති. මෙතන ඉඳලා වැඩක් කරද්දී වත් හරිද? ඒක Taman තීරණය කරන්න ඕන. අපිට වැඩි ආණ්ඩුව තීරණය කරන්න ඕන. හරියට කල්පනා කරලා ඒ වැඩ ටික කරන්න. නැත්තම් පේනෝනේ මේ නාඩගම්කාරයෝ කොච්චර ඇවිසිලාද කියලා. ඔය ටික තමයි කියන්න ඕනේ මට මේ වෙලාවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරපු එක සම්බන්ධයෙන් අපි වායාමයේ වෙනම අපි ටිකක් කතා කරමු මේක ඇතුලේ තියෙන කතන්දරේ. ඉතින් කමන්නේ දැන් විමල් වීරවංශට ගෙදර ගිහිල්ලා නේද? කෑ ගහලා සින්දුවක් අහලා කන පැලෙන්න අඩියක් ගහලා කාලයකට පස්සේ මේ නිමිත්තකුත් තියෙනනේ හැන්දාවට අඩියක් ගහන්න ප්‍රිය නිමිත්තක් තියෙනනේ අපි තමයි ජයග්‍රහණය කරේ. වටේම කට්ටිය කෝල් දාලා දැන් කියනවා ඇති විමල් වීරවංශ බහැපු නිසා තමයි කට්ටිය බය වුනේ. වීරවංශ බැස්සේ නැත්තම් කවදාකවත් ඔක රිවර්ස් කරන්නේ නැහැ. අනුරෝක රිවර්ස් කරේ වීරවංශ උතර ගිහිල්ලා වාඩි වෙච්ච නිසා තමයි කියලා වටේ ඉන්න සෙට් එකක් දැන් වීරවංශ හුලං ගහමින් යනවනේ. හරි හොඳයි. හුලං ගහගෙන ඉන්න විමලේ. හරිද? රාට අඩියක් ගහලා එහෙනම් නිදා ගන්න නේ අඩියක් ගහලා ඉන්න කියලා නේද අපි ඉතින් සුබ ප්‍රාර්ථනා කරන මේ පැත්තෙන් එහෙනම් හරි එහෙනම් ප්‍රේතතුනි ගිහිල්ලා එන්න ඔය වගේ යෝගි තමයි මේ ටිකේ පේන්න තියෙන්නේ නේ අපි බලමු එන තත්ත්වේ මොකද්ද කියලා ඉතින් ඒ එන විදියට නේද අපි එන දේවල් ඒ විදියට කතා බහ කරමු එහෙනම් දැන්ට ගිහිල්ලා එන්න ප්‍රේතතුනි ඔබට සුබ දවසක්